Hey travelers! අද අපි ආවේ ඩුබායි වල අමුතුම වයිබ් එකක් තියෙන තැනකට. හරියටම කිව්වොත් වෙනමම ලෝකයකට. එහෙමත් නැත්නම් වෙනම යුනිවර්ස් එකකට කිව්වත් හරියි. ඒ තමයි ආයා යුනිවර්ස්. ඉතින් මේ ආයා යුනිවර්ස් එක තියෙන්නේ වාෆි සිටි මෝල් එකේ. ඉතින් මෙතනට යන ඔයාට නෝමල් ටිකට් එකක් නෙමෙයි පාස්පෝර්ට් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයා මේ පාස්පෝර්ට් එක ගත්තම ඔයා ආය යුනිවර්ස් එකට විසිට කෙනෙක් නෙමෙයි සිටිසන් කෙනෙක් වෙලා මේ ලස්සන යුනිවර්ස් එකේ සුන්දරත්වය විඳින්න ඔයාටත් හැකියාව ලැබෙනවා. On the same sticker and sticker on each other. That you know that you've been there. Oh, okay. ආය යුනිවර්ස් කියන්නේ මීටර් 100ක් වගේ තික virtual trip එකක් කිව්වොත් හරි. මෙතන full lights and sounds mix කරලා තමයි තියෙන්නේ. මේ හැමතැනක්ම photos and videos වලට perfect. ඉතින් අපි මෙතනින් ඇතුළු වෙනකොටම රියල් ලයිෆ් එක අමතක වෙන්න තරම් නියොන් ලයිට්ස් වලින් ස්පේස් මියුසික් වලින් ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් මෙතන පිරීලා තියෙනවා. හරියටම කිව්වොත් හීනයක් වගේ. මේ ආය යුනිවර්ස් එකේ සෝන්ස් 10ක් වගේ තියෙනවා. මේ හැම සෝන් එකක් ඇතුළෙම වෙනස්ම ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. The Zoos, Drift, Outland, Luna, Celestia, The Pool, The Falls, Tides, Flora, Harmonia කියලා කියන්නේ මේ වගේ සෝන්ස් කිහිපයක්. සෝස් වලදී ඔයාට බලන්න පුළුවන් තාරකා උපදින විදිය. Harmonia වල නම් ලයිට් සහ මියුසික් එකට මික්ස් වෙලා මූව් වෙන වයිබ් එකක් තියෙනවා. ඔයා ෆ්ලෝරා වලට ගියොත් ලස්සන නියොන් ජංගල් එකක් ෆුල් කලර්ස් එක බලා ගන්න පුළුවන්. එතනදී ඔයාට glowing leaves, flowers, alien plants වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආය යුනිවර්ස් එකේ සෝන් එකෙන් සෝන් එකට යන එක හරිම මැජිකල් ජර්නි එකක් කියලා කිව්වොත් හරියි. ඉතින් මෙතන කෝලස් පාට් එක තමයි ඔයා මෙතන ඇවිදිනකොට ලයිට්ස් චේන්ජ් වෙනවා වෝල්ස් වල ඩිසයින්ස් වෙනස් වෙනවා. ඉතින් ක්‍රවුඩඩ් නැති වෙලාවක මෙතනට ගියොත් ඔයාට හිතේ හැටියට ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩක් ගන්න පුළුවන්.
ඉතින් වීඩියෝ එක ලයික් කරලා මේ වගේ ට්‍රවල් වීඩියෝස් බලන්න සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Thank you for watching.